Hello guys, ඉතින් ඔයාලා සාදරයෙන් පිළිගන්නවා මගේ AILK YouTube channel එකට. ඉතින් අද මම ඔයාලට අරන් ඇවිල්ලා තියෙන්නේ අපි Ghibli style image එකක් create කරගන්න කොහොමද කියලා. එහෙනම් අපි වැඩි කතා නැතුව යමු වීඩියෝ එකට. හරි, දැන් අපි බලමු Ghibli style image එකක් create කරගන්න කොහොමද කියලා. ඉතින් මම Google එකට ගිහිල්ලා ChatGPT කියලා search කරගන්නවා. ඊට පස්සේ ඔයාලා මේ open AI කියන link එක click කරගන්න. ඉතින් ඊට පස්සේ ඔයාලා මෙන්න මේ වගේ interface එකක් බලා ගන්න පුළුවන්. ඔයාලා මේ search with ChatGPT කියන icon එක click කරගන්න. ඊට පස්සේ ඔයාලා මෙන්න මේ plus icon එකක් වගේ තියෙන icon එක click කරගන්න. ඊට පස්සේ ඔයාලා මේ photo library කියන icon එක click කරගන්න. ඊට පස්සේ ඔයාලා gallery එකට යනවා. එතනින් ඔයාලා කැමති image එකක් select කරගෙන මෙන්න මෙතන done කියන icon එක දෙන්න. ඊට පස්සේ ඔයාලා මෙන්න මෙතනින් search කරගන්න මේක Ghibli style image කියලා. ඊට පස්සේ ඔයාලා ඒක send කරන්න. ඊට පස්සේ ඔයාලට මෙන්න මෙතනින් බලා ගන්න පුළුවන් ඒ image එක download වෙනවා. ඉතින් ඒකට පොඩි වෙලාවක් යනවා. ඉතින් ටික වෙලාවකට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන නිකන් මේක උඩ නිකන් අර නිල් පාට circle එකක් වගේ තියෙනවා. ඉතින් ඔය මේක ඔයාලට දැන් පේන්නේ නැතුව ඇති. ඉතින් යන්න ඒක උඩ ටච් කරගෙන මෙන්න මේ library කියන icon එක click කරගන්න. ඉතින් ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඒක ඒ image එක create වෙලා තියෙනවා මෙතන. ඊට පස්සේ ඔයාලා ඒ create කරපු image එක select කරගන්න. ඊට පස්සේ ඔයාලා ටික ටික මේක පල්ලෙහාට යනවා බලා ගන්න පුළුවන්. ඒ විදිහට මේක සම්පූර්ණයෙන්ම ඩවුන්ලෝඩ් වෙනවා. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ පික්චර් එකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඔයාලා මේක ඩවුන්ලෝඩ් කරගන්න මෙන්න මේ අයිකන් එක ක්ලික් කරගන්න. ඊට පස්සේ ඔයාලා ඒකට allow දෙන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට ඒ image එක download වෙලා තියෙනවා. ඉතින් මේ විදිහට අපිට ලස්සනට මේ image එක create කරගන්න පුළුවන්. ඉතින් මම දැන් මෙතනින් back වෙනවා. ඉතින් මේ විදිහට අද දවසට මේ වීඩියෝ එක ඉවර වෙනවා. ඉතින් මේ වීඩියෝ හොඳයි කියලා හිතනවා නම් ඔයාලා like එකක් දාන්න. ඉතින් ඔයාලගේ අදහසත් පල්ලෙහෙන් comment එකක් විදිහට දාගෙන යන්න. ඉතින් අමතක නොකර ඔයාලා මගේ channel එක subscribe කරන්න. ඉතින් මේක ඔයාලගේ මේ වගේ වීඩියෝස් බලන්න කැමති තව යාළුවෝ ඉන්නවනම් එයාලට බලන්න share කරන්න. ඉතින් මෙතනින් අපි සමු ගන්නවා. Goodbye guys.